මේක වලගම්බා රජුරුවන්ගේ තමේ ඉදිවිච්ච ලෙන් විහාරයක්. ලෙන් විහාරය. ඒ ලෙන් විහාරයේ පාමුල තමයි දැන් අපි මෙතන ඉන්නේ. ඔව් අපි හවුද. එතකොට මේ ලෙන් විහාරය දිව යනවා ඈත පේන විහෙරගල මහගල දක්වා දිව යනවා. දිව යනවා. ඉතින් ජනවාරණේ සඳහන් වෙනවා මේ බුදුන් වැඩිය ගල කියලා. ගල කියලා. බුදුහාමුදුරුවෝ කැලණියට වැඩම කරපු අවස්ථාවේදී මුල්ම අවස්ථාවේදී මේ ඒ වේරගල මහගල මුදුන්ට වැඩියා කියලා තමයි ජනවහන්නේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ මෙතනින් මහසිරිපා කන්දට වැඩියයි කියලා සඳහනක් මෙහෙම කටකතා තියෙනවා. අපි දන්නේ නැහැ වෙන දීපු දීවිලි වල සඳහන්. තෙරුවන් සරණයි. අපි මේ ඇවිත් ඉන්නේ පාදුක්ක ඉංගිරිය පාරේ විහෙරගල පුරාණ රජමහා විහාරස්ථානය. සීපාදස්ථානයේ පුංචි සීපාදයේ තියෙන්නේ මේ වේරගල පුද භූමිය තමයි පුංචි සීපාදස්ථානයේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන බැලුවට පස්සේ ගල් එකක් තියෙනවා. පුරාණ ගල් එන බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් තියෙනවා මේ ස්ථානයේ. ඒ වගේම විෂ්ණු දේවාලය තියෙනවා. මෙම ස්ථානයේ විෂ්ණු දේවාලය තියෙනවා. පුරාණ විෂ්ණු දේවාලයක්. මේක ඇවිල්ලා මහා ඓතිහාසික ස්ථානයක්. මේම ස්ථානයට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඇවිල්ලා ඉවර වෙලා වැඳ පුදා ගන්න පුළුවන්. ශ්‍රීපාදස්ථානයට ගියපු නැති කට්ටියට එන්න පුළුවන්. මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තෙන් බැලුවට පස්සේ තියෙනවා හැටන් පාර. ඒක තියෙනවා හැටන් පාරේ මහා දඹදිව විද්‍යාලයේ මේ සියලුම දේවල් තියෙනවා. එතකොට මේ සමන් දේවාලේ ඒ සියලුම දේවල් මේ හැටන් පාරේ මේ පැත්තෙන් හැටන් පාර. එතකොට මේ පැත්තෙන් ගත්තට පස්සේ රත්නපුරේ පාර තමයි මේ පැත්තේ යන්න තියෙන්නේ. රත්නපුරා පාර. හිතාගෙන ඉන්නෝ මේ පොයට මෙම ස්ථානයේ ඇවිල්ලා ඉවර වෙලා සියලුම දෙනාට ශ්‍රීපාදස්ථානයේ වැඳ පුදා ගන්නයි කියලා. ගොඩාක් අය දන්නේ නැහැ මේවා මොකද සැගවිලා තියෙන තැන් තමයි මේ. පුරාණ විච්ඡර ඓතිහාසික ස්ථාන අද මිනිස්සුන්ට සමාජය අතරේ ගොඩාක් අය පින්දහම් කරන්න දඟලුවට මේ වගේ ස්ථාන තියෙනවා කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒක හන්දා අපි කියනවා ඇවිල්ලා ඉවර වෙලා නරඹන්න. ඒ වගේම එනකොට මිනිස්සෙක් අද කාලේ එනකොට මොකද පන්සලකට එනකොට එන්න ඕන විදියක් තියෙනවා. කරන්නේ සුදු අතින් සැරසිලා. ඉන්නවා මේ ඉරිදා මේ ලබන ඉරිදා 24 වෙනි ඉරිදා සියලුම දෙනාට ආරාධනා කරනවා. ඒ සුව වෙච්ච ලෙඩ සුව වෙච්ච අයට ආරාධනා කරනවා. එදාට ඇවිල්ලා ඉවර වෙලා මේ ස්ථානයේ ඇවිල්ලා අපි ස්ථානය සුද්ධ පවිත්‍ර කරන්න තමන්ට හැකි අයුරින් ඇවිල්ලා ඉවර වෙලා පැය දෙකක් හරි කමන්නේ ඇවිල්ලා ඉවර වෙලා සුද්ධ පවිත්‍රණය අපි ආමතුනේ මේ ඇවිල්ලා පුංචි ශ්‍රීපාදස්ථානය. ඒ කියන්නේ විහෙරගල ඓතිහාසික බුදු භූමියේ පුංචි ශ්‍රීපාදස්ථානයේ නිර්මාතෘන් වහන්සේ අපිට මේ හම්බ වෙලා තියෙන්නේ. ඇත්තටම මෙම ස්ථානයට අපි ආමතුනේ මොකද්ද කියන්නේ අපි ආමතුනේ මේ ස්ථානයට? මේ ස්ථානයට මතක් කරන්නේ පාදුක්ක වේරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානය. මේක වලගම්බා රජුරුවන්ගේ තමේ ඉදිවිච්ච ලෙන් විහාරයක්. ලෙන් විහාරය. ඒ ලෙන් විහාරයේ පාමුල තමයි දැන් අපි මෙතන ඉන්නේ. ඔව් අපි හවුද. එතකොට මේ ලෙන් විහාරය දිව යනවා ඈත පේන විහෙරගල මහගල දක්වා දිව යනවා. දිව යනවා. ඉතින් ජනවාරණේ සඳහන් වෙනවා මේ බුදුන් වැඩිය ගල කියලා. ගල කියලා. බුදුහාමුදුරුවෝ කැලණියට වැඩම කරපු අවස්ථාවේදී මුල්ම අවස්ථාවේදී මේ ඒ වේරගල මහගල මුදුන්ට වැඩියා කියලා තමයි ජනවහන්නේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ මෙතනින් මහසිරිපා කන්දට වැඩියයි කියලා සඳහනක් මෙහෙම කටකතා තියෙනවා. අපි දන්නේ නැහැ වෙන දීපු දීවිලි වල සඳහනක් නැහැ. මේතෙන්ට එන පාර ගැන සඳහන් කළොත් මේක දැන් අපි හඳුන්වන්නේ පාදුක්ක ඉංගිරිය පාර කියලා. පැරණි කාලේ මේ පාර නම්බපානට යන පාර. නම්බපාන තානායමට ඉංගිරිය නම්බපාන තානායමට යන පාර. අපි හාමුදුරුවනේ එතකොට අපි හාමුදුරුවන්ට ඇයි මේ වගේ දෙයක් මෙම ස්ථානයේ ඉදි කරන්න හේතුවේ? පුංචි ශ්‍රීපාදස්ථානය කියලා
මේකේ සඳහන් වෙනවා නම් කෝට්ටේ රාජධානියේ ඉඳලා නම්බපාන තානායමට අස්සකරත්තගේ පාර. අපි පාදුක්ක ගැන නගරය ගැන සඳහනක් කරනවා නම් නගරේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 1කමාරක් පමණ දුරින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒතර පාදුක්ක කියලා කියන්නේ දුක පහ කරගන්න නැවතිච්ච තැන. පාදුක්ක තානායමේ තමයි මේ අස්සකරත්ත නවතින්නේ. ඊට පස්සේ මේ ගම මැදින් තමයි මේ අස්සකරත්ත නම්බපාන තානායම දක්වා යන්නේ. මේ ස්ථානයේ මම පැවිදි භූමියට පත් වෙච්ච ස්ථානේ මේ ස්ථානේ. මේ පැවිදි භූමියට පත් වෙලා ඉන්න අවස්ථාවේදී එතකොට මේ ලෙන් විහාර මේවා තිබුණා. මේවා ඉතින් සමහර විට හුඟක් ගරාවැල්ල තිබුණා. ඒ මේ ගරාවැල්ල තිබිච්ච අවස්ථාවේදී ඒවා ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ඒවකට හිටපු දායක මහත්තුරු ලව්වා. ටික ටික ඒගොල්ලන්ගේ ආධාර උපකාර මත මේ ටික ඔහොම ගොඩ නැගුණා. ඌ ගොඩ නැගෙන යාට පස්සේ මම කල්පනා කරා මෙහෙම අදහසක්. මේක මේ විහාරේ මේ පැරණි විහාරේ. මේ පැරණි විහාරේ කාලෙකදී මේක ආක්‍රමණශීලීව මේ ගලට හානියක් වෙයි කියන මගේ අදහසක් ඇති වුණා. ඒ හානියක් වෙනවා මේක නවත්ත ගන්න ඕන කියන අදහසක් මගේ ඔළුවේ තිබුණා. මොකද මේ ඊට එහා පැත්තේ ඉඩකඩම් ගමට යාබද තියෙන ඉඩකඩම් අපේ විහාරස්ථානයේ තියෙන තව එහා පැත්තේ ඔය දැන් බහින පාර රත්නපුර පාර කියන පාරේ ඒ ඉඩමේ වෙනම ඔප්පුවක් තියෙනවා. ඉතින් පසු කාලයක පරි විලාවක් මේ ඉඩම අපෙන් පස්සේ කවුරු හරි ඉන්න විසුණු වහන්සේ කෙනෙක්ගෙන් ගත්තොත් ඒතකොට ගලට හානියක් කරන්න පුළුවන්. ඒක ඒ නිසා මම කල්පනා කළා මට මතක් වුණා මගේ දෙමව්පියෝ කුඩා කාලේ මාව ශ්‍රීපාදේ එක්කගෙන ගිය ගමන පිළිබඳව මට සිහිපත් වුණා. ඉතින් මගේ තාත්තා අම්මා සිහිපත් වෙන්න මම අන්නේ අරමුණත් අන්නේ අදහසත් ඇති කරගෙනයි ඒ අදහසත් ඇති කරගෙන මේ විහාරෙට මේ ගලට මේ ප්‍රදේශයට හානියක් වෙයි කියන ඒ අදහසත් මුල් කරගෙන තමයි මගේ මව්පියන්ට පින් අනුමෝදන් කරන්න මම මේ ශ්‍රීපාදස්ථානයේ ඉදිකිරීම කරේ. ඒ ඉදිකිරීම කරන අවස්ථාවේදී මට විදේශ රටවල් වලින් ගිය රටවල් වලින් මම කරපු විදේශකම් අනුව මට ලැබිච්ච ආධාර උපකාර ඒවත් සම්බන්ධ කරගෙන මම මේ ශ්‍රීපාදස්ථානට මුල්ගල තිබ්බා. ඒවකට මේ රටේ හිටපු රුසියන් තානාපතිතුමා, ඒ වගේම නේපාල් තානාපතිතුමා, ඒවකට හිටපු කතානායකතුමා මේ පර්වතයේ මුදුන්ට පැමිණලා ඒ මුල්ගල තියලා ඒ සුබ නැකතින් මේ කාර්යය ආරම්භ කළා. එතකොට ඒ අතරතුරේ ගම්මාසී හැම දෙනාගේම පළාත්වාසී හැම දෙනාගේම ශ්‍රමදායකත්වයේ මුදල් ආධාර මට ලැබුණ නිසා තමයි මෙවැනි දෙයක් මම මේ නිර්මාණය කළ තිබෙන්නේ. අද මෙතෙන්දී මහසීපා කන්දට අද යන්න බැරි ගොඩාක් පිරිස් ඉන්නවා. ඒ සිරිපාදේ අනුරුව සකස් වෙන ආකාරයට මම මේක හැටන් පාර, ඒවා රත්නපුර පාර, සමන් දේවාලය, මහගිරි දඹේ, දිවා ගුහාව මේ සියල්ලක්ම මම මේ ස්ථානයේ දැනට නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේක ඉදිරියට මේක තවත් වැඩි දියුණු කරන්න වැඩි දියුණු කළා ඉදිරි අනාගතයේ ශ්‍රීපාදේ යන්න බැරි අයට, ශ්‍රීපාදේ නොගිය අයට ඒක දැක බලා ගන්න අවස්ථාව තමයි මම උදා කරලා තියෙන්නේ. ඒ අතරතුරේ මේ ස්ථානෙට ඇත්ත වශයෙන්ම මම නිතර දෙබේලේ එන්න දෙන්නේ නැහැ. මම එන්න දෙන්නේ පොය දිනේට පමණයි. ඒ මොකද එහෙම නැතුව නිතරම ආවොත් මේ වනාන්තරය මේ ස්වභාව ධර්මය අපේ මිනිස්සු විසින් විනාශ කරන නිසා. ඉතින් ඒ නිසා මගේ ස්වභාව ධර්මයට හානි නොවන විදිහට තමයි පල්ලෙහා මළුවේ ප්‍රධාන මළුවේදීම ඒ අයට යම්කිසි ක්‍රමවේදවල් කියලා තියෙනවා. මල් ටික ගේන හැටි, හනු කුට්ටි ගෙනියන හැටි, shopping bag ගෙනියන්න එපා. ඒ කියලා මේ කැලේ ඒ විදිහට දැනට මම මේක ආරක්ෂා කරලා තියෙනවා.
ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන කවුරු හෝ මේකේ බලාපොරොත්තු වෙන එකම දෙයක් තමයි මේ වනාන්තරයෙන් මම බලාපොරොත්තු වෙන එකම දේ තමයි මිනිස්සුන්ට මානසික සුවයක් ලබා දෙන්න. විතරම මේක ඇරලා හිටන් ජනාකීර්ණත්වයට පත් කරන්නේ නැත්තේ ඒකයි. ඉතින් මානසික සුවයක් ලබා දීම සඳහා මේ වනාන්තරය ඇතුළත පැරණි ක්‍රමේ අනුව කුටි නිර්මාණය කරලා කාට හෝ කෙනෙකුට නිදහසේ ඇවිදින් සතියක් දෙකක් ඉඳලා විවේක ඉඳලා එළවලුයි බතුයි කාලා තමන්ගේ හිත තමන්ම හදාගෙන තමන්ගේ හිතට සැහැල්ලුවක් ඇති කරගෙන යන ස්ථානයක් හැදීම තමයි මගේ එකම අරමුණ තියෙන්නේ, එකම අදිෂ්ඨානෙ. ඒ කාර්යයට කවුරුම හරි පින් කැමති උදවිය සම්බන්ධ වෙලා ඒක අපි මුදල් ආධාර ඉල්ලන්නේ නැහැ. මුදල් අවශ්‍යතාවයක් නැහැ. අපිට ඒ කුටි නිර්මාණය වෙනවා නම් තමන්ගේ ගෙදර යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මග ඇරලා ඇවිදින් සතියක් හමාරක් ඉඳලා මේ ශ්‍රීපාද වාරකාඩ මණ්ඩලයේ අවසරයේ මත ඉඳලා හිටන් එයාගේ හිත හදාගෙන යන්න ස්ථානයක්. ඒක භාවනා මධ්‍යස්ථානයක් නෙවෙයි. තමන්ගේ හිතට කැදෙලු ඇති වෙච්ච කෙනෙකුට ඇවිදින් භාවනා කරන්න බෑ. ගෙදර දරුමල්ල මතක් වෙනවා, ස්වාමි දෝණිය මතක් වෙනවා. එහෙම භාවනා කරන්න බෑ. එතකොට මෙයා හිත හදාගෙන යන තැනක්. ඒ වගේ දැන් මේ රටේ නැත. ඒ නැති නිසා තමයි මම මේක මේ විදිහේ අදහසක් අරමුණු කරගෙන තියෙන්නේ. ඉතින් මේ අරමුණ උඩ ඒ තාත්තා අම්මා වෙනුවෙන් මේ දේ මම නිර්මාණය කළා. ඉතින් තාත්තා අම්මගෙන් මට ලැබිච්ච තව දේවල් තියෙනවා. ඒ දේවල් වලින් තාත්තා මට දීපු කුඹුර ඒ ළඟ ඒ ගමේ පන්සලට පූජා කළා. තාත්තා හිටපු මහගෙදර ඒ ඉඩම් භාගයේ අක්කර එකමාරක් වෙන ඉඩමක මේ වෙනකොට ඒ වැඩිහිටියන් සඳහා සැඳෑ සෙවණක් නිර්මාණය කරගෙන කටයුතු කරගෙන ආරම්භ කළා යනවා. ඒක ඔරණ මීගැත්තර කිරිගල හේන කියන ගම්මානේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මගේ අවසාන කාල පරිච්ඡේදය තුළ මේ විදිහේ වැඩ කොටසක් කරගෙන යනවා. ඉතින් ඒකට පින් කැමති කවුරු හරි ඉන්නවනම් මේවා මේ සුද්ධ පවිත්‍ර කරගන්න තමන්ට මාසෙකට එක දවසක් හරි ඇවිදින් අතුපතු ගාලා මුදල් ආධාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා දීලා ඒවැ කොටස්කාරය වෙලා පින් ලබා ගන්නවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒ මොකද දැන් මට තව කාල පරාසයක් නැහැ. මට තව ජීවිතය ගෙනියන්න. ඉතින් මගේ අවසාන කාලේ ඒ දේ කරගන්න පුළුවන් වුණොත් මම සතුටු වෙනවා. මම ලෝකේ රටවල් 20 ගානක විතර දැන්ට ගිහින් තියෙනවා. ඒව යන්න හේතු වුණෙත් මට මේ ස්ථානයේ තියෙන මේ ස්ථානයේ කරපු කටයුතු සඳහා මට දෙවියන්ගේ ආශිර්වාද නිසා දැන් මේ අපි ඉන්න ස්ථානයේ බැලුවොත් මේ ස්ථානයේ තියෙනවා දෙවියන්ට ආකර්ෂණය වෙන හැම සියලුම ගස් වර්ග. එතකොට බහින පාරේ අටවිසි බෝධීන් වහන්සේලා ඉන්නවා. මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ස්ථානයේ පැරණිම දම් 18කටයි පැරණිම විශ්ව දේවාලයේ පිහිටලා තියෙන්නේ මේ ස්ථානයේ කියන එක තමයි මම මතක් කරන්නේ. ඉතින් පැරණිම ස්ථානයක් මේක. ඉතින් ඒ නිසා මේක කවුරුත් ඉන්න උදවිය අපි සංසා මේ මුදල් හදල් එකතු කළාට ඉඩ ගණන් එකතු කළාට ඒවා අපි අරගෙන යන්නේ නැහැ. අරගෙන යන්න නම් මේ වගේ පුණ්‍ය භූමි වැඩි දියුණු කරලා මිනිස්සුන්ගේ මේ තියෙන මේ මිනිස්සුන්ගේ තියෙන මේ ඒකාකාරී තත්ත්වයෙන් මුදවලා මිනිස්සුන්ගේ මානසික සුවය ලබා දෙන්න කියන එක තමයි මම හුඟක් දෙනෙක්ගේ ඉල්ලන්නේ. ඉතින් පින් කැමති දානපති ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේ ස්ථානෙට ඇවිදින් බලලා ඒ කුටියක් ආදී දේවල් සුළු මුදලක් මහා විශාල මුදල් වලින් නෙමෙයි. ඒක පැරණි ක්‍රමයට කුටි අපි 10ක් විතර මූලික වශයෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කෙනෙකුට ඇවිදින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අතර සතියක් හමාරක් විවේකව ඉඳලා මනස හදාගෙන යන්න කියන එක තමයි මගේ එකම
ඉල්ලීම. ඉතින් ඒ නිසා ඒකට කවුරුත් වුන් දීලා අපේ මම මෙහෙම කතා කළාට මේකේ විහාරස්ත සිරිපාද භාරකාර මණ්ඩලයක් ඉන්නවා. ඒ මණ්ඩලයේ යටතේ තමයි මේ හැම කටයුත්තක්ම කෙරෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඊටාම සත්භාවයෙන් අපේ පරලෝ ගැන හිතලයි මේ කටයුතු හැම දෙයක්ම අපි කරන්නේ. ඒ හින්දා ඒකට ඔබතුමාලත් ඉදිරිපත් වෙලා ඒ කටයුතු කළොත් මම දැන් සෑහෙන වැඩ කොටසක් කළා තියෙනවා. ඊටාම තව සුළු වැඩ කොටසක් තමයි තියෙන්නේ කරන්නේ. මේකේ වතුර මං අරගෙන තියෙනවා, විදුලිය අරන් තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. ඉතින් මට මේ ස්ථානයේ මේ වනාන්තරේ රැක ගැනීමයි මගේ එකම පරමාර්ථය. ඒකයි මම හුඟක් දුරට දවස ගානේම සෙනඟට මේ ස්ථානට එන්න දෙන්නේ නැත්තේ. සෙනඟ ආවොත් මේව විනාශ කරනවා. ඉතින් මේ ගස් වලට ආදක් ගත්ත රුක්ක දේවතාවුන් වහන්සේලාට නිදහසේ ඉන්න තියෙන්නත් ඕන. ඒ වගේම මේ අවුරුදු 500කට එහාපත්ත පැරණි නාරුක්ෂයක් තමයි මේ මෙතන තියෙන්නේ. මේ නාරුක්ෂය තියෙනවා. දැන් මේ අපි ඉන්න තැන මෙතන තියෙනවා මේ සපු ගහ. මේක සැලලිහිණිව එනවා. එතකොට මේ අතන තියෙනවා ඉඹුල් ගහ. එතන මේ කරඳ තියෙනවා. ඒ වගේම නුග තියෙනවා. මේ කොහොඹ තියෙනවා. මේ ස්ථානයේ ඒ නොයෙක් නවකොළ වර්ග සියල්ලක්ම මේ ස්ථානයේ අන්තර්ගත වෙලා තියෙනවා කියන එක මම මතක් කරනවා. ඉදිරියේදී තව ඖෂධ ගස් වර්ග හිටවලා මේ ස්ථානයේ සකස් වීමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලාට පුළුවන් විදිහට මේකට පැමිණලා සහයෝගය දීලා ඔබතුමාලාගේ මනස හදාගන්න එකයි තියෙන්නේ. හැබැයි මට කිසිම මුදලක් අවශ්‍ය වෙන්නේ නැත. ඒක තමයි ප්‍රධාන. මුදල් ලබා ගැනීමේ පරමාර්ථයක් මෙතන ඇත්තේම නැහැ. මුදල් අවශ්‍ය නැහැ. මුදල් නැහැ. මේ ස්ථානයේ ඉදිරි පරම්පරාවට රැකලා දෙන්න කියන එක තමයි මම හැම දිනාගේම ඉල්ලන එකම ඉල්ලීම. ඒ නිසා ඔබතුමාලා පැමිණීම පිළිබඳව පැමිණිලා ඔබතුමාලා මේ උඩ කන්ද බුදුන්ට ඉහින් හිටන් මේ වටා පිටා පරිසරය බැලුවා. ඒ නිසා ඉදිරි කටයුතු මේ විදිහට සිද්ධ වෙනවා නම් මගේ කාල පරිච්ඡේදය තුළ මම හරි සතුටු වෙනවා කියන එක මතක් කරමින් හැම දිනාටම පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.